ඉතින් ඔන්න Voice of Education අපි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය පෙළ පෙරදිග සංගීතය අදාරන ඔයාට වැදගත් වීඩියෝ පාඩමක්. ඉතින් ඔයා මේ වෙද්දි දන්නවා ඔයා සාමාන්‍ය පෙළට පෙරදිග සංගීතය හදාරනවා නම් ලිඛිත පරීක්ෂණයක් වගේම ප්‍රායෝගික පරීක්ෂණයකටත් ඔයා මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. ලිඛිත පරීක්ෂණය කියලා කියන්නේ ඔයාලා අර ලියන පේපරේ ප්‍රායෝගික පරීක්ෂණය කියලා කියන්නේ 6 වසරේ ඉඳන් 11 වසර දක්වා ඔයා සංගීතය ඉගෙනගෙන දියුණු කරගත්ත ඔයාගේ ගායන වාදන හැකියාවන් ඉදිරිපත් කරන එක. ඉතින් ඔයා මේකෙදි මතක තියාගන්න ඕන ඔයා මේ පේපර් දෙකටම අනිවාර්යෙන් සූදානම් වෙන්න ඕනේ සහ ඉදිරිපත් වෙන්න ඕනේ. ඔයා ලිඛිත පරීක්ෂණයට විතරක් ගිහිල්ලා ප්‍රායෝගික පරීක්ෂණය මග ඇරියොත් ඔයාට රිසර්ච් ෂීට් එකේ ඔයා සංගීතයට සහභාගී වුණේ නැති සංගීත පරීක්ෂණයට සහභාගී වුණේ නැති ළමයෙක් විදියට තමයි ඇබ්සන්ට් කෙනෙක් විදියට තමයි රිසර්ච් ෂීට් එකේ රිසල්ට් එන්නේ. නිසා ඔන්න හොඳට මතක තියාගන්න. වීඩියෝ එකට යන්නත් කලින් මම මතක් කරා ඔයා අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළට මේ ලිඛිත පරීක්ෂණයට වගේම ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් වෙන්න. ඉතින් සම්පූර්ණ මඟ පෙන්වීමක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් අරගෙන අවිලා තියෙන්නේ. ආරාධනා කරනවා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. මොකද අපි පුංචිම තැන ඉඳන් චූටිම කරුණේ ඉඳන් ඔයාට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න පුළුවන් තැන දක්වාම අද අපේ මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් එකම තැනක්වත් මිස් කරගන්නේ නැතුව වීඩියෝ එක බලන්න. ඒ වගේම ආරාධනා කරනවා අපිව subscribe කරන්න. මොකද ඔයාලට ඊළඟට වැදගත් වෙන දේවලුත් අපි මේ විදියට වීඩියෝ විදියට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යමු වැඩි කතා නැතුව අපේ මේ පෙරදිග සංගීත ප්‍රායෝගික පරීක්ෂණ වීඩියෝ එකට. ඉතින් ඔන්න මම මුලින් සඳහන් කරපු කාරණාවම නැවතත් මතක් කරන්නම් වීඩියෝ එකේදීත් ඔයා ලිඛිත පරීක්ෂණයට විතරක් සහභාගී වෙලා ප්‍රායෝගික පරීක්ෂණය මග ඇරියොත් යන්නේ නැතුව ඔයා හිටියොත් ඔයාගේ රිසර්ච් ෂීට් එකේ සංගීතය කියන නම ඉස්සරහින් ඔයා ඇබ්සන්ට් කෙනෙක් විදියට තමයි රිසල්ට් එන්නේ. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම ඔයා මොන මට්ටමක ගායකයෙක් ගායිකාවක් වුණත් නැත්නම් ඔයා මොන මට්ටමක ඔයාගේ හැකියාවන් දියුණු කරගත්ත ළමෙක් වුණත් අනිවාර්යෙන්ම මග අරින්නේ නැතුව මේ ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් වෙන්න. ඔයා ලියන පේපරේ ටික කොච්චර හොඳට ලිව්වත් වැඩක් නැහැ. ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් වෙන්නේ නැතුව ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වෙන්නේ නැතුව ඉතින් ඔන්න නැවතත් මම මතක් කරනවා ලිඛිත පේපරේට වගේම ප්‍රායෝගික පරීක්ෂණයටත් අනිවාර්යෙන්ම යන්න කියලා. ඉතින් ඔන්න 2026 වර්ෂයේ ඉඳන් ඉන් ඉදිරි වර්ෂවලට නම් සාමාන්‍ය වෙල ප්‍රායෝගික පරීක්ෂණයේ පුංචි වෙනසක් වෙලා තියෙනවා. ඒක තමයි මෙච්චර කල් ඒ කියන්නේ 2026 වර්ෂයට කලින් 2025 වර්ෂය දක්වාම සාමාන්‍ය පෙළ සංගීතය හදාරපු ළමයින්ට ප්‍රායෝගික පරීක්ෂණය තිබුණේ විභාගයෙන් ලිඛිත විභාගයෙන් පස්සේ. හැබැයි 2026 වර්ෂයේ ඉඳන් ලිඛිත විභාගයට කලින් තමයි ප්‍රායෝගික පරීක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුද්දේ ඉඳන් ඒ කියන්නේ 2026 වර්ෂයේ ඉඳන් ඔයාට ලියන පේපරයට කලින් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුවක් විදිහට අපිට පිළිගත හැකි මතයක් වෙන්නේ ළමයි ගොඩක් වෙලාවට ලිඛිත පේපරෙන් පස්සේ කියන්නේ අර දෙසැම්බර් මාසේ 29ක සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ආයෙ හොයාගන්නත් නැහැ. එක්ක ජොබ් වලට ගිහිල්ලා නැත්නම් ඒගොල්ලන්ගේ වෙන දේවල් වලට ඒගොල්ලන් පෙළඹිලා ඒගොල්ලන් ආයෙත් පාසල හමුවට එන්නේ නැහැ. ඒගොල්ලන් ආයෙ ඉස්කෝලේට ඇවිල්ලා ප්‍රැක්ටිකල් එක්සෑම් එකට සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් ළමයි ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වෙන්නේ නැහැ. එහෙම වුණාම යාළගේ රිසර්ච් ෂීට් එකේ යාලා ඇබ්සන්ට් ළමෙක් විදියට තමයි ගණන් ගන්නන්නේ. යාලා ලිඛිත පේපරේ කොච්චර හොඳට ලිව්වත් එයාලා අර ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී වුණේ නැති නිසා එයාලා ඇබ්සන්ට් ළමයි විදියට ගණන් ගන්නවා. එතකොට ආයෙත් අපි විභාග ලියන්න ඕනේ සංගීතයේ විෂයට සාමාර්ථයක් ගන්න නම්. ඉතින් මේක ගොඩක් කරදර වැඩක් නේ. ආයෙ මුලින් ඉඳන් ඉගෙන ගන්න එක. ඉතින් ඒ නිසා මේ වෙද්දී ලංකාවේ 2026 වර්ෂයේ ඉඳලා ඉස්සරහට තියෙන හැම අවුරුද්දකම ලිඛිත පේපරයට කලින් ප්‍රායෝගික පරීක්ෂණය ඔන්න පවත්වන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඒ කරුණත් එක්ක අපි යමු අපේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද කියන දේ. ඔයාට ප්‍රශ්න 6කින් යුක්ත ප්‍රශ්න පත්‍රයක් තමයි ලැබෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයට ඔයාට මුහුණ දෙන්න පුළුවන් එක්ක ගායන අංශයේ යටතේ එහෙම නැත්නම් වාදන අංශයේ යටතේ. ඔයා හිතන්න ඔයාට රාග ප්‍රශ්නය හොඳටම කරන්න පුළුවන් හොඳටම ඉදිරිපත් කරන්න පුළුවන් ගායනයක් විදියට කියලා.
රාගයක මධ්‍යලය ගීතය, ඒ වගේම අනිත් රාගවල සර්ගම් ගීත ටික ඔයාට ලස්සනට ගායනා කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයා ගායනය තෝරගන්න. හැබැයි ඔයාට වයලින් එකක්, ගිටාර එකක්, සිතාර එකක්, එස් රාජ එකක් මේ මොනවාම හෝ වාදන භාණ්ඩයකින් ඔයාට අර රාග ප්‍රශ්නයට එහෙම හොඳට සූදානම් වෙන්න පුළුවන් නම්, හොඳට වාදනය කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් වාදනය මූලික කරගෙන මේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න. ඔයාට ගායනය වාදනය දෙකම හොඳට පුළුවන් නම් ඔයා ඔයාගේ ඉස්කෝලේ සංගීත ටීචර් එහෙම නැත්නම් සංගීත සර් හම්බ වෙලා ඒ ටීචර්ගෙන් අහන්න ඔයා ගායනය විදියටද වාදනය විදියටද විභාගෙට සූදානම් වෙන්න ඕනි කියලා. එතකොට ඔයාගේ ගායන වාදන හැකියාවන් බලලා ටීචර් ඔයාට නිර්දේශ කරાવી ඔයා ගායනයෙන්ද වාදනයෙන්ද ඉදිරිපත් වෙන්න ඕනි කියලා. ඒ වගේම ඔයා අනාගාතාත්මක හෝ ආගාතාත්මක ජන කවියක් ඉදිරිපත් කරන්න ඕනේ. මේක වාදනය කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයා ගායනය තමයි කරන්න ඕනේ. අපි ආගාතාත්මකයි කියලා කියන්නේ තාලානුකූලව ගායනා කරන්න පුළුවන් ජන කවි වලට, අනාගාතාත්මකයි කියන්නේ අපි තාලානුකූලව ගායනා කරන්න බැරි ජන කවි වලට. ඉතින් ඔයා ආගාතාත්මක හෝ අනාගාතාත්මක විදියට තියෙන ජන කවි වලින් එකක් අනිවාර්යයෙන්ම ගෙදර ඉඳන් සූදානම් වෙන්න. දැන් මේක ඔයාට ගෙදර ඉඳන් සූදානම් වෙන්න පුළුවන් දෙයක් නේ. මොනවා හරි ඔයාට කියන්න පුළුවන් හොඳම කවියක් තෝරගෙන ඔයාට දැන් ඉඳලම සූදානම් වෙන්න පුළුවන් ඒකට. මොකද අපි දන්නවා අනිවාර්යයෙන්ම ජන කවියක් කියන්න එනවා කියලා. ඉතින් දැන් ඉඳලම සූදානම් වෙන්න. ඒ වගේම වන්නමක්, ප්‍රශස්තියක්, හටන් ගීතයක් අතරින් ඔයාට එකක් ගායනා කරන්න පුළුවන්. ඔයාට හොඳටම කියන්න පුළුවන් වන්නමක් නම් ඔයා වන්නමක් කියන්න. ඔයාට හොඳටම ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශස්තියක් නම් ඔයා ප්‍රශස්තියක් ඉදිරිපත් කරන්න. හටන් ගීතයක් ලස්සනට කියන්න පුළුවන් නම් ඔයා හටන් ගීත තෝරගන්න. මේකෙදි ඔයා තමයි කපටි වෙන්න ඕනේ. ඔයාට ප්‍රශස්ති අමාරුයි නම්, ඔයාට ප්‍රශස්ති හරියට කියන්න බැරි නම්, මෙලඩිය හරියට නාදමාලාව ගායනා කරන්න අමාරුයි නම් ඔයා හටන් ගීතයක් තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් වන්නමක් තෝරගන්න ඕනේ. ඔයා බලන්න ඔයාට හොඳටම ඉදිරිපත් කරන්න පුළුවන් එක මොකක්ද කියලා. ලකුණු ලැබෙන්නේ ඔයාටනේ. ඉතින් ඔයා කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න. ඒ වගේම ස්වර පූර්ව වාද්‍ය භාණ්ඩයකින් ස්වර පූර්ව වාදනය කරන්න අනිවාර්ය වෙනවා. සර්පිනාවකින් හරි වෙනත් ස්වර පූර්ව වාද්‍ය භාණ්ඩයකින් හරි වාදනයක් අනිවාර්යයි. මේකෙදිත් ඔයාට කල් වේලා ඇතුව සූදානම් වෙන්න පුළුවන්. සරල ගීතයක් සූදානම් කරගන්න. වැඩිය විකෘති ස්වර නැති, කොමල තීව්‍ර ස්වර නැති, ශුද්ධ ස්වර අඩංගු සරල ගීතයක් තෝරගන්න. ඔයා ලොකු සංගීත භාණ්ඩ වාදන හැකියාවක් නැති කෙනෙක් වුණත් ඔයාට පුළුවන් ශුද්ධ ස්වර අඩංගු සරල ගීතයක් ලස්සනට ස්වර පූර්වයෙන් වාදනය කරලා ඒ ලකුණු ප්‍රමාණය ඔයාට අයිති කරගන්න. මේකත් ඔයාට එවල දෙන ප්‍රශ්නයක් නෙමෙයිනේ. කල් වේලා ඇතුව ගෙදර ඉඳන් ඔයාට සූදානම් වෙලා යන්න පුළුවන්. ඔයා දන්නවා අනිවාර්යෙන් මේ වගේ ප්‍රශ්නයක් එනවා කියලා. ඒ නිසා අනිවාර්යෙන් සූදානම් වෙන්න. ඔයා ගොඩක් හොඳ මට්ටමේ වාදන ශිල්පියෙක් නම් ඔයාට පුළුවන් ටිකක් අමාරු ගීතයක් තෝරගෙන වාදනය කරන්න. පාසලට ගැලපෙන හොඳ ගීතයක් තෝරගන්න. ඔයා තාම ලොකු වාදන හැකියාවක් නැති චූටි නංගියෙක් මල්ලියෙක් නම් ඔයා සරල ගීතයක් තෝරගන්න. ශුද්ධ ස්වර අඩංගු සරල ගීතයක්, ස්වර ස්ථාපන ගීත, ඒ වගේම ශුද්ධ ස්වර ස්ථාපන ගීත තෝරගන්නේ නැතුව සරල ගීතයක් වාදනය කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ඔයාට පුළුවන් ස්වර පූර්ව වාද්‍ය භාණ්ඩයක් හැර වෙනත් වාද්‍ය භාණ්ඩයකින් ගීතයක් වාදනය කරන්න. ඔයා ඒ කියන්නේ ගායනයේ අංශයෙන් වාදන අංශයෙන් මොනකින් ඉදිරිපත් වුණත් ඔයා වෙනත් වාද්‍ය භාණ්ඩයකින් ගීතයක් වාදනය කරලා පෙන්වන්න ඕනේ. වයලින් එකක්, ගිටාර එකක්, මැන්ඩලින් එකක්, සිතාරයක්, එස් රාජයක්, බටනලාවක්, ඒ වගේම තවත් වාදන භාණ්ඩ තියෙනවා. අර වාදන භාණ්ඩ වලින් එකකින් ඔයාට පුළුවන් වාදනයක් ඉදිරිපත් කරන්න. මේවට අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු ලැබෙනවා. ඒ වගේම ගෙදර ඉඳන් ඔයාලට සූදානම් වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අර ස්වර පූර්ව වාද්‍ය භාණ්ඩයක් හැර වෙනත් වාදන භාණ්ඩයකින් ගීතයක් ඉදිරිපත් කරන එකට වඩා ඔයාට තබ්ලාව හොඳින් වාදනය කරන්න පුළුවන් නම් ඔයා තබ්ලාවෙන් කැමති තාලයක ඔන්න මේකෙදිත් ඔයාගේ පැත්තට තමයි වැඩි බලපෑමක් තියෙන. ඔයාට තමයි පක්ෂපාතී වෙලා තියෙන්නේ. ඔයා කැමති තාලයක් තමයි වාදනය කරන්න ඕනේ. ඔයා කැමති තාලයක ටේකාව, කායදාවක් හා පල්ටාවක් එක්ක තමයි ඔයා වාදනය කරන්න ඕනේ. ඉතින් බලන්නකෝ මේ ප්‍රශ්න වලින් ඔයා ආඝාතාත්මක හෝ අනාඝාතාත්මක ජන කවියක් ඔයාට දැන් ඉඳලම පුරුදු වෙන්න පුළුවන්. වන්නම් ප්‍රශස්ති හටන්ගේ අතරින් එකක් දැන් ඉඳලම ඔයාට පුරුදු වෙන්න පුළුවන්.
ස්වරපූර්ව වාදනයකුත් දැන් ඉඳලම ඔයාලට පුරුදු වෙන්න පුළුවන්. වෙනත් වාදන භාණ්ඩයකින් ගීතයක් වාදනය කරන්නත් ඔයාට දැන් ඉඳලම පුරුදු වෙන්න පුළුවන්. එතකොට මේ ලකුණු ටික ඔක්කොම ඔයා ගෙදර ඉඳන් සූදානම් වෙලා අරන් යන දේවල්. ගෙදර ඉඳන් අරගෙන යන ලකුණු. ඔයා පුහුණු වෙන තරමට ඔයාට මේ පේපරේ ලකුණු ගන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයා සූදානම් වෙන්නේ නැත්නම්, ඔයා මේ දේවල් කරන්නේ නැත්නම්, ඔයා ප්‍රැක්ටිස් වෙන්නේ නැත්නම් ඔයාට ඒ සාමර්ථ්‍යයක් ගන්න අමාරුයි. දැන් බලන්නකෝ අනිත් විභාගات එක්ක බලද්දි මේ ප්‍රායෝගික පරීක්ෂණය කොච්චර ලේසිද කියලා. අනිත් විභාගවල අපි දන්නේ නැහැ මොන ප්‍රශ්න ආවිද කියලා. කොහෙන් ප්‍රශ්න ආවිද කියලා අපි දන්නේ නැහැ. ලියන පේපරයක් ගන්නකො අපි දන්නේ නැහැනේ මොන ප්‍රශ්න කොයි පාඩමින් කොහොම ආවිද කියලා. හැබැයි මේකේ බලන්නකො ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔයාට අහන ප්‍රශ්න මොනවද කියලා ඔයා කල් වේලා ඇතුළම දන්නවා. ගෙදර ඉඳන්ම සූදානම් වෙලා යන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඒ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන් මේ විදිහට සූදානම් වෙලා ගියොත්. අපි දැන් එක ප්‍රශ්نين එක ප්‍රශ්නෙට ඔයාට ඉදිරිපත් කරන්න වෙන්නේ මොනවද කියලා බලමු. හරි. ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔයාට ලැබෙන පළවෙනිම ප්‍රශ්නය තමයි මේ ශ්‍රවණ පරීක්ෂණය. මේ ශ්‍රවණ පරීක්ෂණයේදී ඔයාගේ ස්වර පිළිබඳව තියෙන දැනුම, ඒ වගේම තාලය පිළිබඳව ඔයාට තියෙන දැනුම, ඒ වගේම රාග පහ පිළිබඳව ඔයාට තියෙන දැනුම තමයි සාකච්ඡා කරන්නේ. ඒකෙදී පරීක්ෂක විසින් අ ස්වරයෙන් හරි ල ස්වරය හරි කියලා ස්වර 4ක් ගායනා කරනවා. අ අකාරයෙන් හරි නැත්නම් ල කාරයෙන් හරි ස්වර 4ක් ගායනා කරනවා. ඔයාට තියෙන්නේ මේ ස්වර 4 මොනවද කියලා හොයාගන්න. සා, රි, ගා, මා, පා, ධා, නි කියන ස්වර සප්තකයේ ඇතුළෙන් තමයි ඔයාගෙන් මේ ස්වර 7 අහන්නේ. ඒකෙදී ගොඩක් වෙලාවට පරීක්ෂක මණ්ඩලයේදී සා ස්වරයේ සිට පා ස්වරය දක්වා තමයි ස්වර තෝරා ගන්න පරීක්ෂක මණ්ඩලය. ඇතැම් වෙලාවලකදී සා ස්වරයේ සිට නී ස්වරය දක්වා ස්වර යොදා ගන්නවා. නමුත් වැඩිපුරම පරීක්ෂක මණ්ඩලයේ ගුරු භවතුන් සා ස්වරයේ සිට පා ස්වරය දක්වා තමයි ස්වර තෝරා ගන්නේ. ඒ වගේම මේ ප්‍රශ්නේදී පළමු වෙනියටම ගායනා කරන ස්වරය අනිවාර්යයෙන්ම සා ස්වරයම තමයි. සා ස්වරය තමයි පරීක්ෂක මණ්ඩලයේ ඒ ගුරු භවතා පළවෙනියටම ගායනා කරන්නේ. එතකොට ඔයාට හොයන්න තියෙන්නේ තවත් ස්වර 3යි. මොකද දැන් අනිවාර්යෙන් පළවෙනි ස්වරය සා ස්වරයනේ. ඇතැම් අවස්ථාවලදී පමණක් නී ස්වරය සහ පා ස්වරය දක්වාම ස්වර ගායනා කරනවා. බහුලවම භාවිතා වෙන්නේ පා ස්වරය දක්වා කියන එක නැවත නැවතත් ඔයා බලා ගන්න. මේකෙදි ඔයාට පුළුවන් ඔයා ළඟ මෙලෝඩිකාවක් එහෙම නැත්නම් මොකක් හරි ඉලෙක්ට්‍රික් කීබෝඩ් එකක්, ඒ වගේම සර්පිනාව, මේ මොනවාම හරි ස්වරපූර්ව වාද්‍ය භාණ්ඩයක් පාවිච්චි කරලා ස්වරයක් වෙන වෙනම වාදනය කරලා අහලා බලලා පුරුදු වෙන්න. කොමල තීව්‍ර ස්වරත් එක්කම පුරුදු වෙන්න. ඔයා ගොඩක් උත්සාහ කරන්න සා ස්වරයේ සිට පා ස්වරය දක්වා තියෙන ස්වර හඬ මතක තියාගන්න. ඊට පස්සේ තාල ඥානය පිළිබඳව ඔයාට ප්‍රශ්න 4කට උත්තර දෙන්න වෙනවා. ඒකෙදී පරීක්ෂකතුමා ඔයාට තබ්ලාව භාවිතා කරලා ගීතයක් ගායනා කරමින් තාලය වාදනය කරනවා. ඔයා ඒ ගුරුතුමා මොකක්ද ඒ වාදනය කරන තාලය කියලා හොයාගන්න ඕන. දාදරා, දීප්චන්දි, ජප්තාල්, කෙම්ටෝ, ත්‍රිතාල්, ඒ වගේ ඔයා ඉගෙන ගත්ත ඔයාගේ විෂය නිර්දේශයට නිර්දේශ වෙලා තියෙන තාල පද අතරින් ඔයාගේ පරීක්ෂක මණ්ඩලයේ ගුරු භවතා සින්දුවක් කියන ගමන් තාලයක් වාදනය කරනවා. ඔයා ඒ තාලය හඳුනා ගන්න ඕනේ. ඔයා හිතන්න ඔයාගේ පරීක්ෂක මණ්ඩලයට එන සර් හරි එහෙම නැත්නම් මැඩම් හරි ධම්මසිවස්සන ලෝකයේ ගීතය ගායනා කරන ගමන් තබ්ලාව වාදනය කරනවා. එතකොට ඔයා හොයාගන්න ඕනේ ඒ වාදනය කරන්නේ මොන තාලයේද කියලා. ඔයා ඒ තාලේ නම ලියන්න ඕනේ ඔයාගේ පේපර් එකේ. ඊට පස්සේ ඔයා ඒ නම් කරපු තාලය
විභාග වෙන් කරලා ලියන්න ඕනේ ටේකාව. ඒ තාල පදේ තියෙනවනේ. එහෙම නැත්නම් අපේ ටේකාව තියෙනවනේ. ඒ ටේකාව විභාග බෙදලා ලියන්න ඕනේ. හිතන්නකෝ දාදරා තාලය වාදනය කරා කියලා ඔයාගේ එක්සෑම් එකේදී. එහෙනම් ධා දී නා ඇලයිරක් ධාතුනා කියලා දාදරා තාලයේ ටේකාව ඔයා ලියන්න ඕන. මේකෙදි ඔයා තාල සංඥා දාන්න ඕනත් නැහැ, මාත්‍රා බෙදන්න ඕනත් නැහැ. නමුත් තාලයේ ටේකාව විභාග බෙදලා හරියට ලියන්න ඕන. ඒ වගේම ඒ තාලයට සමාන ඒ තාලයටම ගායනා වෙන වෙනත් ගීතයක් ඔයා ලියන්න ඕන. සර් එහෙම නැත්නම් මැඩම් කියපු ගීතේ නැතුව ඒ තාලයට ගමන් කරන වෙනත් ගීතයක් ඔයා ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඒ තාලයට සමාන දේශීය තිතත් ඔයා නම් කරන්න ඕනේ. ඔයා දැන් මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවානේ සුළු තනි තිත, මැදුම් තනි තිත, මහ තනි තිත, ඒ වගේම දෙතිත් කිහිපයකුත් ඔයා ඉගෙනගෙන තියෙනවා. ඒ අතරින් ඔයා උත්තරේට ලියපු තාලයට සමාන වෙන්නේ මොන දේශීය තිත්ද කියලා ඔයා ලියන්න ඕනේ. මේකෙදිත් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔන්න ඔයාගේ රාග ඥානය පිළිබඳව ප්‍රශ්නෙට අපි යනවා. ඒකෙදී පරීක්ෂකතුමා විසින් ස්වර ඛණ්ඩයක් ගායනා කරනවා. ඔයා ඉගෙනගෙන තියෙන බිලාවල්, යමන්, භූපාලි, කාෆි, භෛරවී කියන රාග පහ අතරින් පරීක්ෂකතුමා ගායනා කරනවා මොකක්ම හරි රාගයකට අදාළ ස්වර ඛණ්ඩයක්. ඔයාගේ විෂය නිර්දේශයට තියෙන රාග පහ අතරින් ගායනා කරන ස්වර ඛණ්ඩය මොන රාගයටද අයිති වෙලා කියලා ඔයා ලියන්න ඕනේ ඔයාගේ උත්තරේ. ඊට පස්සේ එම රාගයේ ආරෝහණ ස්වර නියමිත සංඥා සමග ලියා දක්වන්න ඕනේ. ආරෝහණ අවරෝහණ ස්වර කොමල තීව්‍ර ස්වර තියෙනවා නම් ඒවත් එක්ක ලියන්න තමයි තියෙන්නේ. මේකෙදි ආරෝහණ ස්වර තමයි ඔයා ලියන්න ඕනේ. ඒ වගේම හොඳටම මතක තියාගන්න කොමල ස්වර තීව්‍ර ස්වර තියෙනවා නම් ඒවා ඔයා අනිවාර්යයෙන්ම මාක් කරන්න ඕනේ. එහෙම නොකළොත් ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඊටත් පස්සේ අවරෝහණ ස්වරත් ඔයා ලියන්න ඕනේ. ආරෝහණ අවරෝහණ ස්වර ලියන්න ඕනේ කියලා ඔයා මතක තියාගන්නකෝ. ඔයා හොයාගත්ත රාගයේ ආරෝහණ අවරෝහණ ලියන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ ඒ රාගයේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා ලියන්නත් ඕන. හිතන්නකෝ ඔයාට ප්‍රැක්ටිකල් එක්සෑම් එකේදී වාදනය කරපු රාගය නැත්නම් ගායනා කරපු රාගය බිලාවල් රාගය. බිලාවල් රාගයට අදාළ විශේෂ ලක්ෂණය මොකක්ද කියලා ලියන්න ඕන. උදාහරණයක් විදියට සියලුම ස්වර ශුද්ධ වේ. බිලාවල් රාගයේ ඔක්කොම ස්වර ශුද්ධ ස්වර නේද එන්නේ. එහෙනම් බිලාවල් රාගය නම් ඔයාට ආවේ ප්‍රැක්ටිකල් එකේදී ඔයාට ලියන්න පුළුවන් සියලුම ස්වර ශුද්ධ වේ කියලා. යමන් රාගය ආව කියලා හිතන්න. යමන් රාගයේ තියෙන විශේෂත්වය තමයි තීව්‍ර මධ්‍යමය යෙදෙනවා. එතකොට ඔයාට ලියන්න පුළුවන් ඔයාගේ උත්තර පත්‍රයේ තීව්‍ර මධ්‍යමය යෙදෙනවා කියලා. ඒ වගේම ස්වර පහක් පමණක් යෙදෙන රාගයක් ඔයාට තියෙනවා භූපාලි රාගය. ඔයාගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක දවසේ සාරි මාපා දා සා කියන ස්වර ආවනම් ඒ රාගය ආවනම් ඔයාට පුළුවන් ඔයාගේ ඖඩව ಜಾති රාගය භූපාලි රාගය ලියන්න. ස්වර හතරම කොමලව යෙදෙනවා නම් මේ භෛරවී රාගය. ඉතින් භෛරවී රාගය ඔයාට ආවනම් ඔයාට පුළුවන් සර්ව කොමල. එහෙම නැත්නම් රී ගා ධානී ස්වර කොමලව යෙදේ. එහෙම නැත්නම් කොමල ස්වර සියල්ල යෙදේ කියලා ලියන්න පුළුවන්. ඒ වගේම කාෆි රාගය આવතින් ඔයාට පුළුවන් ගා නී ස්වර දෙක කොමලව යෙදෙනවා කියලා ඔයාගේ උත්තර පත්‍රයේ ලියන්න. ඉතින් ගොඩක් ළමයි මේ ස්වර මොන පරීක්ෂණයට බයයි. හේතුව මේ ස්වර හඳුනා ගැනීම, තාල හඳුනා ගැනීම සහ රාග හොයාගන්න එක ගොඩක් අමාරුයි කියලා ළමයි හිතනවා. ඒත් එහෙම අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕන නැහැ. හේතුව ඔයාට ස්වර හතර අඳුරගන්න බැරි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයා දන්නවා පළවෙනියටම අහන්නේ සා ස්වරය කියලා. එතකොට එතන ඔයාට එක ලකුණක් තියෙනවා. අනිත් ස්වර තුන තමයි හොයාගන්න තියෙන්නේ. ඒකත් ඔයා ගොඩක් ස්වර පුවරුවක් වාදනය කරමින් පුහුණු වෙනවා නම් ඔයාට අමාරු වෙන්නේ නැහැ. ඒ වගේම
සරල ගීතයේ තාලය හොයාගන්න ප්‍රශ්නය. ඒකත් ඔයා තාලවල ටේකා ටික මතක තියාගෙන ඉන්නවා නම් තාල බෙදෙන්නේ කොහොමද කියලා මතක තියාගෙන ඉන්නවා නම් ඔයාට ඒ ලකුණු ටික ගන්න පුළුවන්. ඒකත් ඔයාට ගොඩක් ලකුණු ගන්න අමාරු ප්‍රශ්නයක් විදියට ඔයා බය වෙන්න එපා. රාග ප්‍රශ්නය ඔයා සර්ගම් ගීත ගායනා කරලා ඔයා මධ්‍යලය ගීත ගායනා කරලා ලක්ෂණ ගීත ගායනා කරලා තියෙනවා නම් ඔයාගේ කනට හුරුයි නම් මේ රාග ඔයාට මේ රාග හොයාගන්න එක අමාරු වෙන්නේ නැහැ. මේ ඔක්කොම දේවල් අපි ලිඛිත පරීක්ෂණයටත් පාඩම් කරගන්න ඕන දේවල්. තාලවල ටේකාව අපිට ලිඛිත පරීක්ෂණයටත් එන්න පුළුවන්. රාග පිළිබඳව මේ ආරෝහණ අවරෝහණ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ලිඛිත පරීක්ෂණයේදී ඔයාගෙන් අහනවා. ඒ නිසා ඔයා මේ දේවල් කොහොමත් පාඩම් කරගන්න ඕන දේවල්. මේ ලකුණු 12 ගන්න අමාරු ලකුණු 12ක් නෙවෙයි. ඔයා උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න. අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නයට. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය විදියට ඔයාට තියෙන්නේ ඔයාට ගෙදර ඉඳන් සූදානම් වෙලා යන්න පුළුවන් ලකුණු 20ක ප්‍රශ්නයක්. ඔයාගේ choice එක. එහෙම නැත්නම් ඔයාගේ තෝරා ගැනීමේ රාගය. ඔයා ඉගෙන ගත්ත රාග පහ අතරින් ඔයාට ලස්සනටම perform කරන්න පුළුවන් රාගය ගායනා කරන්න හෝ වාදනය කරන්න තමයි තියෙන්නේ. මේ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එක්ක ගායනය නැත්නම් වාදනය. ඔයා ඉගෙන ගත්ත රාග පහ. ඒ කියන්නේ බිලාවල්, කාපි, යමන්, භූපාලි, බෛරවි. මේ රාග පහෙන් එකක් මධ්‍යලය ගීතය ආරෝහණ අවරෝහණ ස්වරත් එක්ක තානාලංකාර දෙකකුත් එක්ක තමයි පුරුදු වෙන්න තියෙන්නේ. ඔයා එක්සෑම් එකට ගිහිල්ලා අර ශ්‍රවණ පරීක්ෂණය කරාට පස්සේ ඔන්න ඔයා ආයෙත් යනවා එක්සෑම් හෝල් එකට ගිහිල්ලා වාඩි වෙලා ඔයාගේ පරීක්ෂක මණ්ඩලයට කියන්න මං අද ඉදිරිපත් කරන්නේ මෙන්න මේ රාගය. ඔයා හිතන්න ඔයා යමන් රාගය ඉදිරිපත් කරනවා කියලාද? එහෙනම් යමන් රාගය තමයි මං අද ඉදිරිපත් කරන්න කියලා එතනට කියලා ඔයා ආරෝහණ අවරෝහණ වාදනය කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මධ්‍යලය ගීතය වාදනය කරන්න. මධ්‍යලය ගීතය වාදනය කරලා ඔයා පුහුණු වෙච්ච තානාලංකාර දෙකක් ඉදිරිපත් කරන්න ඕනේ. මධ්‍යලය ගීතය වාදනය කරනකොට මධ්‍යලය ගීතයේ ස්ථායි කොටසේ පළමු පේළිය දෙවරක් වාදනය කරලා දෙවන පේළිය එක්වරක් වාදනය කරන්න. ඊට පස්සේ නැවත ඔයා කැමති නම් ඔයාට පුළුවන් ස්ථායි කොටසේ පළවෙනි පේළිය එක ගමනක් වාදනය කරලා අන්තරා කොටසට යන්න. අන්තරාවේදී අන්තරාවේ පළවෙනි පේළිය ඔයාට පුළුවන් දෙවතාවක් වාදනය කළා අන්තරා නැවත වාදනය කරලා අවසන් වෙලා ස්ථායි කොටසේ සමග්‍රහයත් එක්ක ඇවිල්ලා සමග්‍රහයෙන් තානාලංකාර දෙක වාදනය කරලා අවසන් කරන්න. තානාලංකාර දෙක මාත්‍රා 8කින් යුක්ත තානාලංකාර දෙකක් තමයි වාදනය කරන්න ඕන. මේකෙදි ඔයාගේ පාසලේ සංගීතාචාර්යවරයා හම්බ වෙලා තානාලංකාර දෙකක් ඔයා ගැලපෙන විදියට හදාගන්න. නැත්නම් ටීචර්ගෙන් අහගන්න, සර්ගෙන් අහගන්න. වාදනය කරනවා නම් ඔයාලට පුළුවන් ලස්සන්ට මේ තානාලංකාර වාදනය කරන්න. ගායනයේදී ඔයාට පුළුවන් අකාර තානාලංකාර උනත් භාවිතා කරන්න. මේක ඔයා තනියෙන් පුහුණු වෙනවට වඩා මම ඔයාට යෝජනා කරනවා ඔයාගේ පාසලේ සංගීතාචාර්යවරයා හමු වෙලා ඔහු හෝ ඇය සමග කතා බහ කරගෙන මේක සූදානම් කරගන්න. මේක ලකුණු 20ක ප්‍රශ්නයක් නේ. ඒ නිසා මේකට හොඳට සූදානම් වෙලා යන්න. මේකත් ඔයා ගෙදර ඉඳන් සූදානම් වෙලා යන ප්‍රශ්නයක්. අනිවාර්යෙන් මේක එනවා. ඒ නිසා බය නැතුව හොඳට පුරුදු වෙලා යන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. ඔයා ඉගෙනගත්ත රාග අතරින් පරීක්ෂක මණ්ඩලය නම් කරන රාග දෙකකින් ඔයා තෝරගත්ත රාගයක සර්ගම් ගීතය හෝ ලක්ෂණ ගීතය වාදනය හෝ ගායනය කරන්න. ඔයා හිතන්න ඔයා දෙවනි ප්‍රශ්නයේදී කියන්නේ අර මධ්‍යලය ගීතය වාදනය කරපු ප්‍රශ්නයේදී කාවි රාගය තෝරගත්තා කියලා. එතකොට ඔයාගෙන් නැවත වතාවක් කාවි රාගයේ ලක්ෂණ ගීතය හෝ සර්ගම් ගීතය අහන්නේ නැහැ. ඒ ඇරෙන්න ඔයාට තව රාග 4ක් ඉතුරු වෙන්නේ. ඔයා කාපි තෝරගත්ත නම් දෙවෙනි ප්‍රශ්නේදී ඔයාට පුළුවන් බිලාවල් රාගය, යමන් රාගය,
ඒ වගේම භෛරවී රාගය ආයෙත් ඔයාට තියෙනවා භූපාලි රාගය. මේ හතරෙන් ඒගොල්ලෝ කියන සර්ගම් ගීතයක් හෝ ලක්ෂණ ගීතයක්. එක්ක සර්ගම් ගීතයක් නැත්නම් ලක්ෂණ ගීතයක්. ඔයාට බලපෑමක් කරන්න ඔයා ලක්ෂණ ගීතෙම වාදනය කරන්න කියලා. ඔයාට පුළුවන් අර අනිත් රාග හතරේ ඔයා choice කරපුව නැත්නම් දෙවෙනි ප්‍රශ්නෙට තෝරගත්ත රාගයේ ඇරෙන්න අනිත් රාග හතරේ සර්ගම් ගීත හතර හෝ ලක්ෂණ ගීත හතර ප්‍රැක්ටිස් කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම මේකත් ඔයාට ලකුණු 12ක ප්‍රශ්නයක්. මේකත් ගෙදර ඉඳන් පුරුදු වෙලා යන්න තියෙන්නේ. මම මේකෙදි ඔයාට පුංචි යෝජනාවක් කරනවා. අපිට මේ ඔක්කොම එක සැරේ පුරුදු වෙන්න කාලය වේලාව මදි නම් ඔයාට පුළුවන් සර්ගම් ගීත හතර තෝරගෙන ඒ හතර විතරක් ප්‍රැක්ටිස් කරගන්න. ඔයාට ලේසි සර්ගම් ගීත හතර නම් ඔයා සර්ගම් ගීත හතර පුරුදු වෙන්න. ඔයාට ලේසි ලක්ෂණ ගීත ටික නම් ඔයා ලක්ෂණ ගීත හතර පුරුදු වෙන්න. ඒක ඔයාගේ තීරණයක්. අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ අහනවා. ඉතින් ඔයා සූදානම් වෙලා යන්න. එක්ක සර්ගම් ගීත හතර නැත්නම් ලක්ෂණ ගීත හතර. ඒක මතකයේ තබා ගන්න. අපි යමු හතරවෙනි ප්‍රශ්නයේදී ඔයාට පුළුවන් ගායනය ප්‍රදාන කරගත්ත කෙනෙක් නම් වාදනයෙන්, එහෙම නැත්නම් ඔයා වාදනය ප්‍රදාන කරගත්ත කෙනෙක් නම් ගායනයෙන් හතරවෙනි ප්‍රශ්නෙට සූදානම් වෙන්න. මේකෙදි මම කිව්වේ ඔයා දැන් අර පේපරේ ලියනනේ ඔයා ගායනය පමණයි කියලා කියන ඔයා රාග ප්‍රශ්න දෙකම අර මධ්‍යලය ගීතයේ කියපු ප්‍රශ්නය ඒ වගේම සර්ගම් ගීත හතර හෝ ලක්ෂණ ගීත හතර කියපු ප්‍රශ්නය ඔයා ගායනා කරේ ගායනෙන් නම් ඔයා ඒ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ ගායනෙන් නම් ඔයාට පුළුවන් හතරවෙනි ප්‍රශ්නයේදී වාදනය තෝරගන්න. ඒ ප්‍රශ්න වලට වාදනයෙන් මුහුණ දෙන්න පුළුවන්. ඔයා පළවෙනි ප්‍රශ්නය කියන්නේ දෙවෙනි ප්‍රශ්නයයි තුන්වෙනි ප්‍රශ්නයයි අර රාග ප්‍රශ්න දෙක කළේ වාදනයෙන් නම් ඔයාට පුළුවන් මේකෙදි ගායනයෙන් ඉදිරිපත් වෙන්න. මේකෙදි ඔයාට තෝරගන්න ගොඩක් දේවල් තියෙනවා. මේකෙදි මේ හැම එකම අහන්නේ නැහැ. එතනින් ඔයා තෝරගන්න. ගොඩක් වෙලාට පාසල් වල කොළ වල මේ ප්‍රශ්න ලියලා ඔයා තෝරගන්න කොළයක තියෙන ගීතයක් තමයි ඔයාට කියන්නේ. ඉතින් මේකෙදි තියෙන සින්දු වර්ග වලින් එක සින්දුව ගන්න ඔයා පුරුදු වෙන්න ඕනේ. මම දැන් ඉදිරියේදී ඔයාට කියනවා මොනවද ඔයා පුරුදු වෙන්න ඕනේ සින්දු කියලා. ඔයාට පුළුවන් මේ ගීත අතරින් එක ගානේ පුරුදු වෙන්න. මේකට ඔයාට ලකුණු 16ක් හම්බ වෙනවා. ඉතින් මේකත් ඔයාට ගෙදර ඉඳන් අරගෙන යන්න පුළුවන් ලකුණු 16ක්. හතරවෙනි ප්‍රශ්නයේදී සිද්ධ වෙන්නේ ඔයාම තෝරගන්න ගීත වර්ග දෙකක් අතරින් එකක් ගායනා කරන්න වෙන එක. එහෙම නැත්නම් වාදනය කරන්න වෙන එක. මේකෙදි සරල ගී හෝ චිත්‍රපට ගී, නෘත්‍ය ගී හෝ නාටකම් ගී, නාට්‍ය ගීත හෝ නව නාට්‍ය ගී, ග්‍රැමෆෝන් හෝ කණ්ඩායම් ගීත කියන ගීත කාණ්ඩ ලියපු කොළ හතරක් උඩ දානවා. මේ මම මේ ප්‍රසන්ටේෂන් එකේ රතු පාට වගේ ත්‍රිකෝණ වලින් ඉදිරිපත් කරලා තියෙන්නේ ගීත වර්ග හතරක්. අන්නේ හතර ලියපු කොළ හතරක් උඩ දානවා. ඔයා අහම්බෙන් ගන්න කොළේ තියෙන ගීත වර්ගය තමයි ඔයාට ගායනා කරන්න වෙන්නේ. හිතන්නකෝ ඔයා ගත්තේ නෘත්‍ය ගී හෝ නාටකම් ගීත කියන කොළේ කියලා. එතකොට ඔයාට කියන්න වෙන්නේ නෘත්‍ය ගීතයක් හරි නාටකම් ගීතයක් හරි. ඔයාට ඒ ගීත දෙක අතරින් එකක් ඔයා තෝරගෙන ගායනා කරන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් තවත් අවස්ථාවලදී 1 2 3 4 කියලා ටොනික් පියන් වල ලියලා ඒ 1 2 3 4ට අදාළ ගීත වර්ග හතර ඔයාට කියන්න වෙනවා. ඔයා ගත්තේ 1 කියන ටොනික් පියන නම් ඔයාට 1 යටතේ තියෙන සරල ගීත හෝ චිත්‍රපට ගීත කියන එක තමයි කියන්න වෙන්නේ. අපි ඇත්තටම මේ ප්‍රශ්නේදී දන්නේ නැහැ අපිට මොන කොලේ ඒවිද කියලා. එහෙම නැත්නම් මොන ටොනික් පියන ඒවිද කියන්න අපි දන්නේ නැහැනේ. ඉතින් ඔයාට පුළුවන් චුට්ටක් කපටි වෙන්න. ඔයාට පුළුවන් මේ ලකුණු 16 ගන්න ඕන නම් සරල ගීතෙකුත්, නෘත්‍ය ගීතෙකුත්, නාට්‍ය ගීතෙකුත්, ග්‍රැමෆෝන් ගීතෙකුත් පුහුණු වෙන්න. එහෙම නැත්නම් චිත්‍රපට ගීතෙකුත්, නාටකම් ගීතෙකුත්, ගීත නාටක ගීතෙකුත්, කණ්ඩායම් ගීතෙකුත් පුහුණු වෙන්න. මේ අතරින්, ඒ කියන්නේ සරල ගී හෝ චිත්‍රපට ගීත අතරින් එකක් පුහුණු වෙන්න පුළුවන්. ඔයා හිතනවා ඔයාට එන්නේ සරල ගීත හෝ චිත්‍රපට ගී කියන
කොලේ. නැත්නම් ටොනිප්පියන. ඒතර ඔයා මේ දෙකම ගායනා කරන්න ඕනේ නැහැ. එකයි ගායනා කරන්න ඕනේ. ඔයාට ආවේ සරල ගී හෝ චිත්‍රපට ගීත කියන ටොනිප්පියන නම් එහෙම නැත්නම් කොලේ නම් ඔයාට ලස්සනටම සරල ගීතයක් කියන්න පුළුවන් නම් ඔයා සරල ගීතය තෝරගන්න කියන්නේ. නැත්නම් වාදනය කරන්න. මේකෙදී ඔයා මේ හැම වර්ගෙන්ම ඔයාට ලේසිම ලකුණු ගන්න පුළුවන් ගීත වර්ගයෙන් එක ගීතයක් හොඳට පුහුණු වෙන්න. මේක අනිවාර්යෙන් ඔයාට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔයා හිතන්න ඔයාට සරල ගීත හෝ චිත්‍රපට ගීයාව කියලා. මේකෙදි ඔයාට කියන්න පුළුවන් සරල ගීත ටිකක් මම කියන්නම්. ඔයාට තෝරගන්න පුළුවන්. රත්නදීප ජන්මභූමි, නොමග නොයන් පොතේ, කරුණාව සමග හොඳ හිත පතුරන්න සැම කෙරේ, දවසක් පැල නැති හේනේ, පියාණනී මානවත උපන්නොත්, අම්මා සඳකි, නැති බැරි මොහොතක පිහිටට එන්නේ, සොම්නස හෝ සන්තාපය හමුවේ, ආදරයේ උල්පත වූ අම්මා, සියක් ආවේ ලැබ, දුණුකැයියා මලක් වගේ, ගමට කලින් හිරු, මෙහි මඩලේ අඳුරු කුසේ, ලංකා පෙම්බර ලංකා, දකුණ නැගෙනහිර, එවැගේම අම්මාවරුනි, මේ සරල ගීත අතරින් එකක් පුහුණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ සරල ගීත කියන්න බැරි නම් ඔයාට හින්දි චිත්‍රපට ගීතයක් හරි සිංහල චිත්‍රපට ගීතයක් හරි කියන්න පුළුවන්. ඔයා 10 වසරේදී වගේම 11 වසරේදී චිත්‍රපට ගීත පාඩම ඉගෙන ගත්තනේ. ඒ චිත්‍රපට ගීත පාඩමේ තිබ්බ චිත්‍රපට ගීත ඔයාට ගායනා කරන්න පුළුවන්. හින්දි එකක් කිව්වත් ප්‍රශ්නයක් නෑ. සිංහල ගීතයක් කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඔයාට ලස්සනටම කියන්න පුළුවන්. එහෙනම් ලස්සනටම වාදනය කරන්න පුළුවන් එක ඉදිරිපත් කරන එක තමයි වටින්නේ. මොකද ලකුණු 16ක ප්‍රශ්නයක් මේක. හින්දි චිත්‍රපටි හෝ සිංහල චිත්‍රපට ගීත වලින් ඔයාට තෝරගන්න පුළුවන් ගීත ටිකක් මම කියන්නම්. කුලගෙදරින්, ඕලු නෙළුම් නෙරිය රඟාලා, ඈත ගව්ගනන්දුරින්, පිපි පිපි රේණු නටන, උන්මාද සිතුවම්, තෙරේ මේරේ මිලන් කීයේ, තු ගංගාකි, ඒ වගේම හින්දි ගීත ටිකක් තෝරගන්නත් පුළුවන්, සිංහල ගීත ටිකක් තෝරගන්නත් පුළුවන්. මේ අතරින් එකයි ඔයා තෝරගන්න ඕනේ. මොකද එකයි අහන්නේ. අනවශ්‍ය බරක් ඔලුවට දාගන්න එපා. මේ ඔක්කොම පුරුදු වෙන්න ගිහිල්ලා එක ගානේ පුරුදු වෙන්න. ඊළඟට ඔයාට තියෙන්නේ නූර්ති හෝ නාඩගම් කියන ටොනිප්පියන. එහෙම නැත්නම් කොලේ. ඒකෙදි ඔයාට කියන්න පුළුවන් නූර්ති ගීත කිහිපයක් මම කියන්නම්. සුවඳ පද්මෝළු ආදී, දන්නවං හුන් අප කන්නසාමි, සිරිසංග බෝධි මාලිගාවේ, අද වෙස්සන්තර රාජපුතා, බෝදොස් කියා, ආරණ්‍යයේ ඉන්නා, මෙම ගිම්හාන කාලේ, අඹ දඹනාරම් කෙසෙල් දෙල්, දම්වැසි වත්සන ලෝකේ, ලෝනා මුනි රාජගේ, ශ්‍රී ලංකා රජින්දා, වාසනා දිනේකි මේක, අහෝ දුකවාවන්ට, ලියමු මේ සිංහල, රකින්නෝ ඊශ්වරා, සවන් දී පෙර රාම චරිතේ, අප ගුණසරු සිංහල භූපති. මේ නූර්ති ගීත අතරින් එකක් පුහුණු වෙන්න. ඔයාට නූර්ති ගීතයකට වඩා හොඳින් නාඩගම් ගීතයක් කියන්න පුළුවන් නම් ඔයා නාඩගම් ගීතයක් කියන්න. ඒකදී ඔයාලට තෝරගන්න පුළුවන් නාඩගම් ගීත හතරක් මම කියන්නම්. ආලෙබෙන්ද මාගේ රම්‍යවන්, අපි ගමට යමු, රතනදර සිරියා පරදන, පායාලාබරේ. ඉතින් මේ අතරින් එකක් ඔයාට කියන්න පුළුවන්. ඔක්කොම ඔලුවට දාගෙන කලවම් කරගන්න එපා. නූර්ති ගීත හෝ කණ්ඩායම් ගීත අතරින් ඔයාට ලස්සනටම කියන්න පුළුවන් එක ගීතයක් ඔයා පුහුණු වෙන්න. ඊළඟට ඔයාට තියෙන්නේ නාට්‍ය ගීත හෝ නව නාට්‍ය ගීත. නාට්‍ය ගීත හෝ ගීත නාට්‍ය ගීත. ඒකෙදි ඔයාට නව නාට්‍ය ගීත විදියට තෝරගන්න පුළුවන් ගීත ටිකක් මම කියන්නම්. ඇහැලමලින් ගස් පිරිලා, කුමටද සොබණිය කඳුළු සලන්නේ, අන්න බලන් සඳ, මූදු බතල යට ඉඳලා, සත්සියක් කපු මල් රැගෙන මම, හෙළ ගැඹුරුයි, දීකිරි යස ඉසුරු, හනික වරෙව් කොල්ලනේ, සෝභාවදේ, අපි කිරිල්ලියෝ, රජ බොදුනක් නැතත්, ප්‍රේමයෙන් මන රංජිත වේ, දුලා නෙතුපුලා, ගල්ලෙන බිඳලා, පළමුව මම වැන්ද බුදුන්, රතනදර සිරි පරදන නිමල කොමල, අප මුනිසඳ එර්දි බලෙන්, සුවන් සබන් ඇඟ ගාලා. මෙන්න මේ නව නාට්‍ය අතරින් ඔයාට පුළුවන් මේ ගීත අතරින් එකක් ගායනා කරන්න. ඔයාට මේ නව නාට්‍ය ගීත අතරින් එකක් හරියට ලස්සනට ගායනා කරන්න අමාරු නම් ඔයාට පුළුවන් ගීත නාට්‍යයක් තෝරගන්න. ඒකෙදි ඔයාට කොයි යන්නට එනවද බල ගීත නාට්‍ය තෝරගෙන ඒ ගීත නාට්‍ය ගීතය ගායනා කරන්න පුළුවන්. කොයි යන්නට එනවද බල දන්නේ නැද්ද තෝ මේ මග, දන්නවා මන් තොටත් වැඩිය මේ මග අපේ රංජිතුගේ මග කියලා ඒ ගීත නාට්‍ය ගීතය තෝරගන්න පුළුවන්.
මේවට ලකුණු 16ක් ලැබෙනවා. ඉතින් අනිවාර්යෙන් හොඳට පුහුණු වෙන්න. නාට්‍ය ගීතයක් හෝ ගීත නාට්‍ය ගීතයක් අතරින් එකයි ඔයා පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඔයාට තියෙන්නේ ග්‍රැමෆෝන් ගීත හෝ කණ්ඩායම් ගීත. මේ අතරිනුත් එකක් පුරුදුනාම ඇති. ඔයා හිතන්නවාට මේ අතරින් ග්‍රැමෆෝන් ගීතයක් තමයි කියන්න ආසසා කියන ලස්සන. ඒකද ඔයාට දැඩි කළ මාතා දුල් සල්වානේ ලකල් එන්නද මැනිකේ මමත් දියඹට ඇසේ මధుර වගේ ග්‍රැමෆෝන් ගීත තෝරගන්න පුළුවන්. ඒ ග්‍රැමෆෝන් ගීත අතරින් එකක් කියන්න අමාරු නම් ඔයාට කණ්ඩායම් ගීතයක් තෝරගන්න පුළුවන්. මුළුගතම වෙහසුණා මංගෝ කළු නැන්දේ ගායන ගැයූ ඒ වගේම හොයියා හොයියා ඒ වගේ කණ්ඩායම් ගීත අතරින් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. මම නැවතත් ඔයාට මතක් කරනවා මේ ගීත කාණ්ඩ 4 අතරින් 8ක් තියෙනවනේ. 4 වරක් 2 8ක් තියෙනවනේ. මේ 8න් ඔටම පුරුදු වෙන්න ඔයා කාලේ නාස්ති කරන්න එපා. ඒක අනවශ්‍ය වැඩක්. ඇත්තටම ඔයා එකයි ගායනා කරන්න ඕනේ. ඉතින් මේ වර්ග 4න් කවි 4ක් එමෙතන සින්දු 4ක් ඔයා පුරුදු වෙලා තියාගන්න. ඊළඟට ඔයාට තියෙන්නේ 5 වෙනි ප්‍රශ්නේ. අපි යමු 5 වෙනි ප්‍රශ්නේ මොනවද තියෙන්නේ? 5 වෙනි ප්‍රශ්නය 1 2 කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේකෙදී 5 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අනිවාර්යෙන්ම ඔයා ගායනා කරන්න ඕනේ. ඔයා ඉගෙනගත්ත ජන ගීතයක් ඔයා ගායනා කරන්න ඕනේ. ආඝාතාත්මක හෝ අනාඝාතාත්මක ජන ගීතයක් ඔයා ඉදිරිපත් කරන්න ඕන. මේකට ඔයාට තෝරගන්න පුළුවන් ජන කවි ටිකක් මම කියන්නම්. ගෑල් කවි, පැල් කවි, පතල් කවි, පාරු කවි, ගොයන් කවි, නෙළුම් කවි, කමත් කවි, තුන්සරණේ කවි, දරුණැලවිලි, කෙලිගී මේ අතරින් එකක් ඔයා ලස්සනටම ගායනා කරන්න පුළුවන් එකක් ගායනා කරන්න. ඉතින් ඔයා මම හිතනවා ඔයා පතල් කවි, ගැල් කවි, පාරු කවි මේ ජන කවි ගොඩක් හොඳින් ඔයාලා දන්නවා ඇති කියලා. අපේ දේශීය කවි, දේශීය සංගීතයේ තියෙන දේවල්, ජන සංගීතයේ තියෙන දේවල්. ඉතින් මම හිතනවා ඔයා ඒවට උදාහරණ දන්නවා ඇති කියලා. උදාහරණ ඔයාට දන්නේ නැත්නම් කියන්නේ ජන කවියක් වට තෝරගන්න තේරෙන්නේ නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාට රිප්ලයි කරන්නම්. ඒකේ ඒ වගේම දෙවැනි ප්‍රශ්නයට තියෙනවා වන්නමක් ප්‍රශස්තිය හටන් ගීතයක් අතරින් කැමැති ගීතයක් ගායනය කරන්න හෝ වාදනය කරන්න. මේක කලින් අවුරුදු වල නම් අනිවාර්යයෙන්ම ගායනය තමයි තිබුණේ. නමුත් 2025 26 අවුරුද්දෙන් නම් ඔයාට 26 අවුරුද්දේ ඉඳන් වාදනය කරන්න කැමති නම් ඔයාලට පුළුවන් වාදන භාණ්ඩයකින් වාදනය කරන්න. වන්නම් ප්‍රශස්ති හටන් ගීත අතරින් එකක් ඔයා ඉදිරිපත් කරන්න ඕන. ගායනයෙන් හෝ වාදනයෙන් ඔයා ගොඩක් කැමති ගායනින් මේකට ඉදිරිපත් වෙන්න නම් ගායනින් ඉදිරිපත් වෙන්න. ඔයාට ලස්සනට මේක වාදනය කරන්න පුළුවන් නම් වාදනය කරන්න. වන්නමක් ප්‍රශස්තියක් හටන් ගීතයක්. මේ තුනම කියන්න ඕනේ නැහැ. මේ තුන අතරින් එකයි ඔයා කියන්න ඕනේ. නැත්නම් එකයි ඔයා වාදනය කරන්න ඕනේ. ඔයාට කියන්න පුළුවන් වන්නම් වෙන්නේ සබරගමු කෝකිල වන්නම. ඒ කියන්නේ අර කොහොව් යන හඬ නගනා කියලා ඔයා ඉගෙන ගත්තනේ. කෝකිල වන්නම. ඒ කෝකිල වන්නම කියන්න හෝ වාදනය කරන්න පුළුවන්. මතක තියාගන්න වන්නම කියනකොට ඔයා තානමත් එක්කම ගායනා කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පහතරට සින්දු වන්නම ගායනා කරන්න. සේවිත පාද සරෝරුහ සංචිතයෙන් කියලා ඔයා ඉගෙන ගත්ත පහතරට සින්දු වන්නම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ දෙකෙන් ඔයාට ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන් වන්නම ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔයාට තව තියෙනවා උකුසා වන්නම. මෝරා බීජේනා කියලා ඔයා ඉගෙනගෙන තියෙන්නේ. අන්නේ උකුසා වන්නම. එතකොට ඔයාට කොහොව් යන හඬ නගනා එහෙම නැත්නම් සේවිත පාද සරෝරුහ එහෙම නැත්නම් මෝරා බීජේනා. ඔයා වන්නම් කියන්න කැමති නම් ඒ තුන අතරින් එකක් ගායනා කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ප්‍රශස්තියක් කියන්න ආසයි නම් ඔයාට මේ ප්‍රශස්ති හතරෙන් එකක් කියන්න පුළුවන්. වරමාතේ සෝභ චරිතේ ලක්ෂ්මී බුජවාසා තුරු රත්න සිරිලසිනා චන්දනම් යශ. මේ ප්‍රශස්ති ගීත අතරින් ඔයාට එකක් කියන්න හෝ වාදනය කරන්න පුළුවන්. ඔයා වන්නමකට වඩා ප්‍රශස්තියක් කියන්න කැමති නම් ඒ වගේම ඔයාට වන්නමට වඩා ලස්සනට ප්‍රශස්තිය කියන්න පුළුවන් නම් ඔයා ප්‍රශස්තියක් තෝරගන්න. මේ ලකුණු 16ම ඔයාගේ. ඒ නිසා ඔයාම තීරණය කරන්න ඔයාට ලකුණු ගන්නම පුළුවන් වන්නමක්ද ප්‍රශස්තියක් කියලාද හටන් ගීතයක් කියලාද කියලා. අනිවාර්යෙන්ම ඔයා ජන කවියක් පහේ එක ප්‍රශ්නයට ඔයා ජන කවියක් ගායනා කරන්නම ඕනේ. ඒ වගේම හටන් ගීත අතරින් ඔයාට නොමදින් විකුම්පාලා යුද්ධයටත් ඇවිත් සිඳුට අන්න ඒ වගේ
හටන් ගීත තෝරගෙන ගායනා කරන්න හෝ වාදනය කරන්න පුළුවන්. අපි යමු අන්තිම ප්‍රශ්නෙට. ඒ කියන්නේ හරි. අපි දැන් ඉන්නේ ඔයාගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ අන්තිම ප්‍රශ්නේ. ඉතින් මේකේ ඔයාට තියෙන්නේ වාදනයක්. බලන්න මේකේ මුළු ලකුණු ප්‍රමාණය. මේ 6 වෙනි ප්‍රශ්නෙට විතරක් ඔයාට ලකුණු 24ක් හම්බ වෙනවා. මේකෙදි ඔයාට තියෙන්නේ වාදනයක් කරන්න. සර්පිනාව හැර, ඒ කියන්නේ ස්වරපූර්ව වාදන භාණ්ඩයක් හැර වෙනත් ඕනෑම වාදන භාණ්ඩයකින් ඔයාට පුළුවන් ගීතයක් ඉදිරිපත් කරන්න. හැබැයි ඒ ගීතය ඔයා විභාගයේදී කලින් කියපු එහෙම නැත්නම් කලින් වාදනය කරපු ගීතයක් වෙන්න බෑ. උදාහරණයක් විදිහට ඔයා කිව්වා කියලා හිතන්නකෝ 4 වෙනි ප්‍රශ්නේදී ආලේ බැන්දමාගේ රම්‍යවන්. ඒ ගීතය ඔයාට නැවත වාදනය කරන්න බෑ 6 වෙනි ප්‍රශ්නේදී. ඔයා කලින් කියපු එහෙම නැත්නම් කලින් වාදනය කරපු කිසිම ගීතයක් මේකෙදී ඔයාට වාදනය කරන්න බෑ. වාදන භාණ්ඩ විදිහට සිතාරය, ගිටාරය, වයලීනය, බටනලාව, එස්රාජය, මැන්ඩලීනය වගේ වාදන භාණ්ඩ තෝරගන්න පුළුවන්. සුශීල වාද්‍ය භාණ්ඩයක් විදිහට ඔයාට බටනලාවක් තෝරගන්නත් පුළුවන්. ඉතින් මේ වාදන භාණ්ඩ අතරින් ඔයාට පුළුවන් ඔයාගේ වාදනය ඉදිරිපත් කරන්න. හැබැයි ස්වරපිනාවක් එහෙම නැත්නම් ස්වරපූර්ව වාදන භාණ්ඩ වාදනය කරන්න බෑ මේ ප්‍රශ්නේදී. ඒ වගේම ඔයා හිතන්න ඔයා කැමති නෑ නැත්නම් ඔයාට අමාරුයි වෙනත් ස්වරපූර්ව වාද්‍ය භාණ්ඩයක් හැරෙන්න වෙනත් වාදන භාණ්ඩයකින් තත්වාදන භාණ්ඩයකින් නැත්නම් සුශීල වාද්‍ය භාණ්ඩයකින් වාදනයක් කරන්න. එහෙමනම් ඔයාට පුළුවන් තබ්ලාව තෝරගන්න. තාල වාදනයක් තෝරගන්න. මේකෙදී ඔයාට තියෙන්නේ ඔයා කැමති තාලයක ටේකාවක් වාදනය කරලා පල්ටාවක් සහ කායිදාවක් වාදනය කරන්න. ඔයාට තත්වාදන භාණ්ඩයක් හෝ සුශීල වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න බැරි නම් ඔයාට පුළුවන් තබ්ලාවෙන් කැමති තාලයක ටේකාවක් එක කායදාවක් පල්ටාවක් ඉදිරිපත් කරන්න. ඉතින් ඔයා තබ්ලා ඉගෙන ගන්නව නම් ඔයාට මේ ප්‍රශ්නෙට තබ්ලාවෙන් මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් වෙනත් වාදන භාණ්ඩයකින් පුහුණු වෙලා ගීතයක් වාදනය කරලා පෙන්නන්න. ඉතින් මෙන්න මේ ප්‍රශ්න 6 තමයි ඔයාට ප්‍රැක්ටිකල් එකේදී අවසාන වශයෙන් මම නැවතත් ඔයාට මතක් කරන්නම් මේ ප්‍රැක්ටිකල් එක ඔයාට උදේ වරුවේ නම් තියෙන්නේ. ඔයා අනිවාර්යයෙන්ම එන්නේ කියලා තියෙන වෙලාවට යන්න. මොකද ශ්‍රවණ පරීක්ෂණය වේලාසන පටන් ගන්නවා. ඔයා කීවෙනියට විභාගෙට මුහුණ දෙන්න ගියත් අනිවාර්යයෙන්ම ශ්‍රවණ පරීක්ෂණය හැමෝම එකට පළවෙනි වේලාව ඇතුළත ගන්න නිසා ඔයා වෙලාවට විභාග ශාලාවට යන්න. ඒ වගේම මම ආයෙත් ඔයාට මතක් කරනවා ආදරණීය නංගී මල්ලියේ මේ ප්‍රායෝගික පරීක්ෂණය ඔයාට ලකුණු ගන්න තියෙන ලේසිම එක්සෑම් එක. ඔයා දැන් දන්නවා මොනවද දෙන ප්‍රශ්න කියලා. ඔයා දැන් දන්නවා උත්තර මොනවද කියලා. ගැමි ගීයක් ආවොත් ඔයාට කියන්න පුළුවන් මොන කවියද? කණ්ඩායම් ගීතයක් ආවොත් ඔයා කියන්නේ මොන කණ්ඩායම් ගීතයද? නූර්ති ගීත අතරින් ඔයා කියන්නේ මොන නූර්ති ගීතයද? මේවා ඔයා තෝරගන්න. මේවා එක කොලයකට අරගන්න. ඒ කොලේ ලියා ගන්න. මං කියන්නේ මේක. මං කියන්නේ මේ කවිය. මං කියන්නේ මේ ගීතය. මං වාදනය කරන්නේ මේ ගීතය. මං තබ්ලාවෙන් වාදනය කරන්නේ මේක. ඒ වගේම මම choice එක විදිහට එහෙම නැත්නම් මගේ තෝරාගත් රාගයේ විදිහට මං කියන්නේ මේ රාගය. මං ඒකේ තානාලංකාර කියන්නේ මේ දෙක. එහෙම කියලා ඔයා මේක ලියා ගන්න. ලියාගෙන ඒ පොත අරගෙන එලියාගත්තු කොටස අරගෙන ඔයා පුහුණු වෙන්න. ඔයාගේ පුහුණු වීම මත තමයි ඔයාගේ ප්‍රැක්ටිස් එක මත තමයි ඔයාගේ ලකුණු තීරණය වෙන්නේ. ඔයා දන්නවා ප්‍රශ්නින්නේ කොහොමද කියලා සහ ඔයා දැන් උත්තර ටිකක් දන්නවා. ඉතින් මේකෙට ලකුණු ගන්න බැරි නම් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම මේ තරම් ලේසි පේපර් එකක් මේ තරම් ලේසි විභාගයක් ඔයාට ඔය සාමාන්‍ය පෙළ කාල සීමාව ඇතුළත ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා. මොනවාම හරි ගැටලුවක් ආවොත් වීඩියෝ එක යටින් ආයෙත් මම මතක් කරනවා කමෙන්ට් එකක් දාන්න. ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් මගෙන් උණුසුම් සුබ පැතුම් ඔයාට අනිවාර්යෙන්ම ඔයාට ඒ සාමර්ථ්‍යයක් අරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පෙරදිග සංගීතයට ඒ වගේම ආයෙත් ආදරෙන් මතක් කරන අවසාන වශයෙන් අපිව subscribe කරේ නැත්නම් අපිව subscribe කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.